ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද මම කරන්නේ ටිකක් වෙනස් විදිහේ vlog එකක්. මම හිතුවා අද මම දවස ගෙවන විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද ඊට දවසක් සහ අද මගේ නිවාඩු දවස. ඉතින් උදේ ගෙදර වැඩ ඉවර කරලා පහන එහෙම තියලා මේ යන්නේ මං ආසාවෙන්ම බලන් ඉඳපු ගමනක්. අද මගේ ඉස්කෝලේ ක්ලාස් එකේ යාළුවෝ ටික හම්බ වෙන්න දාගත්තා. අද ඉතින් හැමෝටම නිවාඩු දවසක්නේ. ඒ නිසා අද අපි හැමෝම හම්බ වෙන්න දාගත්තා. ඉතින් මම මේ හරි ආසාවෙන් තමයි යන්නේ. ඊට අමතරව අද විශේෂ වැඩකුත් තියෙනවා. ඒ තමයි අපේ යාළුවෝ සෙට් එකගේ දෙවෙනි වෙඩින් එකත් ඇවිත් තියෙන්නේ. ඉතින් අපි ඒ යාළුවට බ්‍රයිඩ් ටු බී පාටි එකක් දෙන්න තමයි මේ යන්නේ. ඉතින් ටවුන් එකට ගිහිල්ලා අපි ඩෙකරේෂන් කරන්න අවශ්‍ය දේවල් ටික ගන්න ආවා. බැලූන්, සිටි පන්දම්, ඊට පස්සේ ස්වීට්ස් වර්ග වගේ දේවල් අපි මෙන්න මේ සුපර් මාකට් එකෙන් ගත්තා. ඊළඟට අපි මේ ආවේ බලංගොඩ ෆ්ලවර් හවුස් එකට. යාළුවට දෙන්න මල් බොකේ එක හදාගන්න. ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් දාලා හරිම ලස්සනට අපි මෙතනින් මල් බොකේ එකක් හදාගත්තා. මල් බොකේ එක හදාගෙන අපි ඉක්මනටම ගියා පාටි එක ලෑස්ති කරන තැනට. මොකද අපි වෙනකොටත් පරක්කුයි. කොහොම හරි අපි හැමෝම මේ හම්බ වෙන්නේ අවුරුද්දකට විතර පස්සේ. ඒක නිසා ඉතින් අපිට කතා කරන්න සෑහෙන දේවල් තිබ්බා. මොකද ඉතින් අවුරුද්දකම දේවල් කියවන්නත් තියෙනවනේ. මෙතන ඉන්නවා මම පෙර පාසල් කාලේ ඉඳන් ඉන්න යාළුවෝ. ඊට පස්සේ 6 වසරේදී හම්බ වුණ යාළුවොත් ඉන්නවා. කොහොම හරි ඉතින් අපේ යාළුකමට දැන් අවුරුදු බර ගාණක් වෙනවා. අදටත් ඒ යාළුකම මේ විදිහටම තියෙන එක ගැන නම් මට හරිම සතුටුයි. ඔන්න ඉතින් ෆයිනලි අපේ බ්‍රයිඩ් ආවා. එයා නම් ෆුල් කන්ෆියුස්. අන්තිමට ඇඬුවත් එක්ක.
ඉතින් ඔන්න ඔහොම අපි ෆොටෝස් ගහලා වීඩියෝ කරලා කේක් කපලා කාලා බීලා අපේ පිස්සු විකාර කතා කියව අපේ කාලය හරිම ලස්සනට ගත කළා. අපේ මේ යාළුකම මෙච්චර කල් තිබුණා වගේම ඉස්සරහටත් හැමදාම මේ විදිහටම චුට්ටක්වත් වෙනස් නොවී තියෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. පාටි එක ඉවර කරලා අපි ගියා කන්න. කාලා බීලා කතා කර කර ඉඳලා අපි ඉතින් ගෙවල් වලට ගියා. එහෙනම් ගිහින් එන්නම්. බයි.